චිත්‍රපටය ආරම්භ වෙන්නෙම තමන්ගේ ජීවිතයේ බේරගණ්ඩ වගේම තමන් ආදරය කරන අය වෙනුවෙන් ඕනෑම කට්ටක් කණ්ඩ ලෑස්ති හැඟීම් බර. ඒත් හිතුවක්කාර තරුණයෙක් වටා ගෙතුණු ප්‍රධාන චරිතයත් එක්කයි. ඔහු නිකම්ම නිකං සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. හදිසියේම තමන් වටා සිද්ධ වෙන අද්භූත වගේම අතිශය භයානක සිදුවීම් මාලාවකට මුහුණ දෙන්න සිද්ධ වෙන දරා ගැනීමේ ශක්තිය උපරිමයටම තියෙන කෙනෙක්. මුල්ම දර්ශනවලින්ම අපිට පේනවා මේ චරිතය තමන්ගේ අරමුණ වෙනුවෙන් කොයිතරම් දැඩිව හිත හදාගෙන ඉන්නවද සහ මුහුණ දෙන අභියෝග හමුවේ නොසෙලී ඉන්න කොයිතරම් උත්සාහ කරනවද කියන එක. මේ මුළු කතාවම ගලාගෙන යන්නේ නගරයක් කැළඹීමට පත් කරන අභිරහස් ඝාතන පෙළක් සහ ඒ පිටුපස තියෙන දරුණු කුමන්ත්‍රණයක් වටායි. කිසිම හෝඩුවාවක් නැතිව එකිනෙක සිද්ධ වෙන මේ මරණවල ඇත්ත නැත්ත හොයාගෙන යන අපේ ප්‍රධාන චරිතයට එක මොහොතකදී තමන්ගේම ජීවිතය පවා පරදුවට තියලා කාලයත් එක්ක ලොකු තරඟයක යෙදෙන්න සිද්ධ වෙනවා. හැම තප්පරයකම ඊළඟට මොනවා වෙයිද, කවුරු ද්‍රෝහී වෙයිද කියලා හිතාගන්න බැරි තරමට කුතූහලය උපරිමයටම අරන් යන මේ ගමනේදී අපිට දකින්න ලැබෙන්නේ හුස්ම හිර කරන මට්ටමේ වේගවත් වගේම තාත්වික ලුහුබැදීම් සහ ගැටුම් පෙළක්. තිරය දිහා බලන් ඉන්න ප්‍රේක්ෂකයාට ඇස් පිල්ලමක්වත් ගහන්න ඉඩ නොදෙන තරමට මේකේ වේගය සහ ත්‍රාසය එක දිගටම නඩත්තු කරන්න ඔවුන් සමත් වෙලා තියෙනවා. හැම මිනිත්තුවකින්ම කුතූහලය තව තවත් ඇවිස්සෙන අතරේ චරිත අතර තියෙන මානසික සටන වගේම අනපේක්ෂිත හැරවුම් කතාව තවත් උණුසුම් කරනවා. අවසාන තප්පරේ වෙනකම්ම කවුද වැරදිකාරයා කියලා හිතාගන්න බැරිව තලපෙකට හිර වෙලා වගේ බලන් ඉන්න සිද්ධ වෙන මේ සිනමාපටය අභිරහස් සහ ත්‍රාසජනක චිත්‍රපටවලට ආදරය කරන කෙනෙක් අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම සුපිරි ගණේ අත්දැකීමක් කියලා කියන්න පුළුවන්. මේ වගේ තවත් සුපිරි විචාර බලන්න අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම් ඔබට සුබ දවසක්. सब लोग बहुत ही कोऑपरेटिव हैं। मुंह तोड़ दूंगा मैं।